අයිබෝවන් ජොයිලියෝ මොටිවේෂනල් YouTube channel එකට ඉතාමත් ආදරෙන් පිළිගන්නවා සියලුම දෙනා. මම psychology counselor කෙනෙක්, ඒ වගේම leadership trainer කෙනෙක් සහ motivational speaker කෙනෙක් විදිහට මේ වෙද්දි කටයුතු කරනවා. පාසලක් තුල යම් දරුවන් වෙනුවෙන් යම් දේවල් ටිකක් මේ කාලේ කරගෙන යනවා. ඉතින් ඊට අමතරව මේ channel එක තුල ඔබ මාත් එක්ක එකතු වුණේ මගේ හඬ වටා තමයි ඔබ එක රාශිය වෙලා හිටියේ. ඉතින් බොහොමත්ම ස්තුතියි ඔබ සියලුම දෙනාට. ඒ වගේම අද මම ඔබත් එක්ක ටිකක් වෙනස් විදිහේ මාතෘකාවක් පිළිබඳව කතා කරන්න හිතාගත්තා. ඒ තමයි happiness is the best makeup. මේකප් ටිකක් වෙනස් නේද? ඔව්, මේකප් එක කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ වෙඩින් එකක්, ෆන්ක්ෂන් එකක්, මොකක් හරි පාටි එකක් වගේ දෙයක් නේ. විශේෂයෙන් කාන්තාවන්ට. හැබැයි ඔබ දන්නවද? බාහිර ආලේපන කරලා ඔබ සුදු වෙන්න හරි, ඔබ ලස්සන වෙන්න හරි, ඔබ ඔබේ කොණ්ඩය පිළිවෙලට තියාගන්න හරි try කරනවා නම්, හැබැයි ඒක නෙවෙයි මේ අද මම කතා කරන්න හදන්නේ. මේකප් එකක් කිව්ව ගමන් අපිට ওই දේවල් මතක් වුණාට මනෝ විද්‍යාඥයන් කියනවා බාහිර ආලේපන නොගා ඔබේ යටිහිත තුල ධනාත්මක සිතුවිලි, ධනාත්මක යහපත් සිතුවිලි වපුරන්න පුළුවන් නම් ඔබට ඔබේ මුහුණෙන් ඒ දේවල් එළියට එනවා කියලා. ඔබේ ශරීරයෙන් ඒක එළියට පේනවා කියලා මනෝ විද්‍යාඥයන් කියනවා. මතක තියාගන්න, ඔබ ඔබේ යටිහිත තුල වපුරන්නේ ගුණ යහපත්කම, හොඳ ගතිගුණ, මේ වගේ ආදරණීය සිතුවිලි නම්, මේ වගේ යහපත් සිතුවිලි නම් ඔබේ පෙනුම ලස්සන වෙන එක කාටවත් නවත්තන්න බෑ. හැබැයි ඔබ ඔබේ යටිහිත තුලින් පෙන්වන්නේ, ඔබ ඔබේ යටිහිත තුල වපුරන්නේ අයහපත් සිතුවිලි නම්, ඒ කියන්නේ ඍණාත්මක සිතුවිලි නම්, අනේකාට රිද්දන එක, වෛර කරන එක, ඊර්ෂ්‍යා කරන එක, මේ වගේ ඍණාත්මක සිතුවිලි නම් ඔබ ඔබේ යටිහිත තුලින් පෙන්වන්න උත්සාහ කරන්නේ සහ ඔබේ යටිහිත තුල ගොඩ නැගින්නේ ඔබේ පෙනුමට මේ දේ එනවා. ඒක ඊටම භයානක දෙයක්. ඔබ කොහොමද ඔබේ වටපිටාවේ අයත් එක්ක ආශ්‍රය කරන්නේ? ඔබ හැසිරෙන්නේ, ඔබේ රාජකාරී කරන ස්ථානයේ ඔබ කොහොමද ජීවත් වෙන්නේ? ඔබ ගනුදෙනු කරන්නේ කොහොමද? ඔබේ husband and wife, එහෙම නැත්නම් ඔබේ පවුල සමග, ඔබේ නෑදෑයන් සමග, ඔබේ අහලුවන් සමග සහ රාජකාරී කරන ස්ථානයේ ඔබ කොහොමද හැසිරෙන්නේ? ඒ හැසිරීම මත ඔබේ යටිහිත තුල යම් දේවල් ටිකක් ගොඩ නැගෙනවා. ආන්න ඒවා නිසා ඔබේ මුහුණට මේ දේවල් එනවා. ඒතකොට ඔබේ ඕරල් එක ඍණාත්මකයි, හෝ ධනාත්මකයි. මතක තියාගන්න, ඔබේ ඕරාව ඍණාත්මකයි නම් ඔබට ලැබෙන්නෙම ඍණාත්මක සිතුවිලි, ඍණාත්මක අදහස්, ඒ වගේම ඍණාත්මක දේවල්මයි ඔබට ලැබෙන්නේ. හැබැයි ඔබේ ඕරල් එක ධනාත්මකයි නම් ඔබට ලැබෙන්නේ ධනාත්මක දේවල්. ඉතින් මේක ඉතාමත්ම වටිනවා ඔබේ ජීවිතයට. මේකප් එකක් දාලා ඉද්දී ඔබ ලස්සනයි නම්, මේකප් එකක් නොදා ඉද්දී ඔබ අවලස්සනයි නම්, මතක තියාගන්න ඒක එච්චර හොඳ දෙයක් නෙවෙයි කියලා. ඔබ හිත හදාගනින්. දැන් මට වයසයි, එහෙම තමයි, වයසට ගියාම අපි කැත වෙනවා. හැබැයි ඔබේ මනස වයසට ගිහිල්ලාද ටිකක් හිතන්න ඕන කාරණාවක්. ඔබ ඔබේ මනසින් තරුණයි නම් ඔබේ පෙනුමට එනවා. හැබැයි මේක ටිකක් සංකීර්ණ කාරණාවක්. අපි වයසට යද්දී වගකීම් වැඩි වෙද්දී අපිට ඒක ටිකක් අමාරුයි. මේ විදියට හිතන්න, තරුණ විදියට හිතන්න ටිකක් අමාරුයි. මොකද දැන් මම වයසයි, දැන් මම මැදිවියේ ඉන්නේ, දැන් මට දරුවෝ ඉන්නවා, මට වගකීම් වැඩි. ඒ වගේ දෙයක් ඔබට හිතෙනවනේ. හැබැයි ඔබට පුළුවන් නම් ඒ දේවල් කරන ගමන් ඔබේ මනස ඒකාකාරීව තියාගන්න. නෑ මම මේ විදියට කරන්න ඕනේ, මම මෙහෙම ඉන්න ඕනේ, මෙහෙමයි කියලා. ඔබ තරුණ විදියට ඉඳී. ඔබට පුළුවන් නම් hina වෙලා සතුටෙන් ඉන්න, ඔබේ අභ්‍යන්තර සාමය ආරක්ෂා කරගන්න, ඔබට ඔබව විශ්වාස කරන්න පුළුවන් නම් මතක තියාගන්න, ඔබ වටා ඉන්න පිරිසත් ඔබ වගේම වෙනවා. ඔබේ ඒ සතුට කියන එක බෝ වෙනවා. ඉතින් ඒක ඉතාමත් වටින දෙයක්. ඉතින් උත්සාහ කරලා බලන්න මේ විදිහට ජීවත් වෙන්න.
ඔබ ඔබට ආදරය කරන්න පටන් ගන්න. ඒක තමයි ඉතාමත් වැදගත් දේ. ඔබ ඔබට ආදරය කරද්දී ඔබේ යටිහිත තුල ධනාත්මක සිතුවිලි ගොඩ නැගෙනවා. ඒ හරහා ඔබට ධනාත්මක ඕරාවක් ගොඩ නැගෙනවා. මේක ඉතාමත් අත්‍යවශ්‍ය දෙයක්. මොකද ඔබ වෛරී සහගත සිතුවිලි වපුරනවා නම් ඔබට ලැබෙන්නේ ඍණාත්මක ඕරල් එකක්. මේක ඔබේ ජීවිතයට දැඩි ලෙස බලපානවා. ඉතින් ඔබ ධනාත්මක ඕරල් එකක් සහිතව ජීවත් වෙනවා නම් ඒක ඔබේ වටපිටාවේ ඉන්න අයටත් යනවා. ඔබ ඉතාමත් සතුටින් ජීවත් වෙනවා. මේ දේවල් කාටවත් නවත්තන්න බැරි දේවල්. ඉතින් විශ්වාසයෙන් ඉන්න ඔබ ගැන ඔබට ආදරය කරන්න. අවබෝධයෙන් ඉන්න. ඔබේ මනසට එන්නේ ධනාත්මක සිතුවිලිද ඍණාත්මක සිතුවිලිද කියන එක ගැන. එතකොට ඔබට ඔබේ රූපය ලස්සනට තියාගන්න මේකප් අනවශ්‍ය වෙයි. All the best. ජොයිලු මොටිවේෂනල් YouTube channel එක subscribe කරපු, like කරපු, comment කරපු සහ share කරපු සියලු දෙනාට ගොඩක් ස්තුතියි.